මේ හැන්සම් බිලියනපතිය හැමතැනම යන්නේ එයාගේ හෙලිකොප්ටර් එකෙන්. ඒත් අද එයාට හිතෙනවා එයාගේ කාර් එකෙන් වැඩට යන්න. ටික දුරක් යනකොට කාර් එක කැඩෙනවා. ඒ නිසා එයා ටැක්සි එකකින් යන්න හදනවා. ඩ්‍රයිවර් යන්න කලින් පොඩ්ඩක් රෙස්ට් රූම් එකට ගිහින් එන්නම් කියලා යනවා. ඒ අතරේ එකපාරටම ගෑනු ළමයි දුවගෙන ඇවිල්ලා ටැක්සි එකට නගිනවා. ගෑනු ළමයා හිතන්නේ මේ බිලියනපතිය තමයි ටැක්සි එකේ ඩ්‍රයිවර් කියලා. ඒ නිසා ටැක්සි එකේ දොරවල් ඉක්මනට යමු කියලා ගෑනු ළමයා කියනවා. කොල්ලට හිතාගන්න බැරුව අහනවා ඔයාට මාව ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වගේ පේනවද කියලා. ගෑනු ළමයට ඒතර තමයි තේරෙන්නේ මෙයා නෙමෙයි ටැක්සි එකේ ඩ්‍රයිවර් කියලා. ඒත් ගෑනු ළමයා හිතුවා මේ පිල්ලමේ යා ටැක්සි එකේ යන්න ඉඩ දෙවි කියලා. ඒක නිසා එහෙම හිතලා එයා ගොඩක් වැදගත් ජොබ් ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා කියලා පිල්ලමයට කියනවා. ඒත් මේ බිලියනර් කියන්නේ යන ගමන් මම ඔයාවත් එහෙනම් එතනින් දාගෙන යන්නම් කියලා. ඒ ගෑනු ළමයා ඒ හදට කැමති වෙන්නේ නැහැ. ගෑනු ළමයා කියනවා මම සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති අයත් එක්ක එකට යන්නේ නැහැ කියලා. බිලියනර්ට තරහ ගිහලා අහනවා එතකොට මේ ටැක්සි එකේ ඩ්‍රයිවර් ඔයා අඳුරන්නේ නැති කෙනෙක් නෙමෙයිද කියලා. ගෑනු ළමයාට කටුත්තර නැති වෙනවා. ගෑනු ළමයා ආයෙත් ටැක්සි එකට නගින හදනකොටම එයාගේ ඔළුව වාහනේ වදිනවා. ඒක දැකපු බිලියනපතියට hina යනවා. එහෙම hina යන දැකපු ගෑනු ළමයාට තරහ ගිහලා ටැක්සි එකෙන් බහලා යන්න යනවා. බිලියනපතිය වාහනේට නැගලා යන්න හදනකොටම ෆෝන් එකක් රින් වෙනවා සද්දය ඇහිලා බිම බලනවා. වාහනේ වැටලා තියෙන ෆෝන් එක දකින බිලියනපතිය දැනගන්නවා ඒක අර ගෑනු ළමයාගේ කියලා. ඉක්මනට වාහනයෙන් බැහැලා ගෑනු ළමයා ගාවට යනවා. ගෑනු ළමයා හිතන්නේ මේ කොල්ල එයාගේ නම්බර් එකක් ඉල්ලන්න ඇවිල්ලා කියලා. සල්ලිකාරයා තිබ්බ ෆෝන් එක අරගෙන වීසි කරනවා. ඒතර තිබ්බ ඩස්බින් එකට. සල්ලිකාරයට කෑ ගැස්සෙනවා. ආයෙත් ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. ගෑනු ළමයට මොකක් හරි අවුලක් කළා කියලා තේරෙන්න පටන් ගන්නවා. බෑග් එක ඇතුලේ බැලුවොත් ෆෝන් එක යට හම්බ වෙන්නේ නැහැ. සිද්ධ වෙච්ච දෙයට කොල්ලට hinaවකුත් යනවා. ගෑනු ළමයා දැනගන්නවා එයා විසි කරලා තින්නේ එයාගේම ෆෝන් එක කියලා. ඒ සිද්ධියෙන් වැඩි වෙලාවක් යන කලින් දෙන්නම ආයෙත් එලිවේටර් එකක් ඇතුලේදී හම්බ වෙනවා. බිලියනපති ඉක්මනටම එයාට යන්න ඕන ෆ්ලෝ එකේ නම්බර් එක ප්‍රෙස් කරනවා. නැත්නම් ගෑනු ළමයා ආයෙත් එයාගේ පස්සෙන් ඇවිල්ලා කියලා හිතාවි කියන බයට. එයාට හුස්ම ගන්න බැරි වෙනවා. ගෑනු ළමයා සල්ලිකාර කොල්ලට කියනවා මේකෙන් එළියට යන ක්‍රමයක් කොහොමද හොයාගන්න කියලා. ගෑනු ළමයා කලබල වෙච්ච නිසා බිලියනපතිය කියනවා ඔයාට කැමති නම් ඔයාට උදව් කරන්න ක්‍රමයක් මං ගාව තියෙනවා කියලා. හැබැයි ඒක කරා කියලා ඔයා තරහ ගන්න බෑ කියලා ගෑනු ළමගෙන් අවසර අරගෙන එයාව ඇදලා බදා ගන්නවා.